හෙලෝ ආයිබෝවන් හැමෝටම හැමෝම සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මම මේ සැරේ ඔයාලට ටැරොට් වලින් අරගෙන ආවේ ඔයාලට ලබන සතිය ගැන පණිවිඩයක්. ඉතින් ලබන සතිය ගැන කලින්ම දැනගන්න කැමතියි නේද? එහෙනම් අපි ඉක්මනින්ම ටැරොට් කාඩ් ෂෆල් කරලා රීඩින් එකට යමු. ඕගොල්ලෝ දන්නවා රීඩින් එකට යන්න කලින් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් දකිද්දී මෙතනින් මේ හතරින් මේ පින්තූර හතරින් එක පින්තූරයක් ඔයාලා තෝරගන්න ඕනේ. ඉතින් එකයි තෝරගන්න ඕනේ. ඕගොල්ලෝගේ හිත වඩාත්ම ඇදිලා යන පින්තූරේ තමයි තෝරගන්නේ. ඔයාලා මේ පින්තූරේ තෝරගනිද්දී ඔයාලා හිතන්න ලබන සතිය මට මොන වගේ වෙයිද කියන සිතුවිල්ල හිතේ ඇතිව මේ පින්තූර හතරින් වඩාත් හිත යන පින්තූරේ තෝරගන්න. තුනක් ඔයා තෝරගත්තොත් ඒ තුනෙනුත් දෙකක් තෝරගන්න. ඊට පස්සේ ඒ පින්තූර දෙකින් ඔයා වඩාත්ම කැමති පින්තූරය ඔයාගේ හිතේ අර මම කියපු කාරණාව තියාගෙන පින්තූරයක් තෝරන්න. මට ලබන සතියේ මොනවා වෙයිද මොන වගේද? ඔන්න ඔය සිතිවිල්ල ඇතිව තමයි පින්තූරයක් තෝරගන්න ඕනි. හරි. ඔන්න මම ටයිම් එක ටිකක් දෙන්නම් ඔයාලට තෝරගන්න. මම හිතනවා ඔයගොල්ලෝ පින්තූරයක් තෝරගන්න ඇති කියලා. අපි එහෙනම් ඉක්මනින්ම කාඩ් ෂෆල් නේද? හොඳයි, අපි ෂෆල් කළා කාඩ් දැම්මා. අපි බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. cards. හොඳයි, මේ ඔයාලා තෝරපු පින්තූරයට අනුව මම දැන් ඔයාලගේ සඳුදා ඉඳලා ඉරිදා වෙනකම් විස්තරයක් ලබා දෙන්නම්. හොඳයි, එහෙමනම් අපි ඉක්මනින්ම මොනවද ඔයාලට දැනගන්න තියෙන්නේ කියලා ඉක්මනින්ම බලමු. හෙලෝ ෆයිල් නම්බර් 1. ඔන්න ඔයාලගේ රීඩින් එක තමයි මම අරගෙන ආවේ. ඉතින් ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරේ ඕගොල්ලෝ බලාපොරොත්තුනේ ඔයාලගේ ලබන සතිය මොන වගේ වෙයිද කියලා. හොඳයි, අපි බලමු ඔයාලට මේ රීඩින් එකෙන් මොනවද කියන්න පුළුවන් කියලා. ඇත්තටම ඔයාට මේ සතිය මේ ඒ කියන්නේ ඉස්සරහට එන සතිය ඉතා ආදරණීයව මෛත්‍රිය ඇතුව ඉන්න පුළුවන්. එහෙම ඉන්නේ නැත්තම් විශ්වයෙන් කියනවා ඔයාට මේ සතිය ගොඩක් ආදරණීයව හිතේ ගොඩාක් මෛත්‍රිය පුරවගෙන හදවතේ මෛත්‍රිය පුරවගෙන ඉන්න කියලා. ඔයාට මේ සතිය අනිත් අයට උදව් කරන්න අවස්ථා ලැබෙයි. ඉතින් ඒ අවස්ථා මග හැරගන්න එපා. කවුරු හරි කෙනෙක් ඔයාගෙන් උදව්වක් ඉල්ලුවොත් එයා ඉල්ලන්නේ එයාට නොහැකියාවක් නිසානේ. ඉතින් ඔයාට ඒ උදව් කරන්න පුළුවන් නම් ඒ උදව්ව එයාට කරන්න.
මොකක් හෝ සම්බන්ධයෙන් කුමන හෝ ආකාරයකින් මම කියන්නේ ඉතින් විවිධ උදව් තියෙනවානේ මිනිසුන්ට මානසික සතුටක් ලබා දුන්නොත් ඒකත් උදව්වක්. යම්කිසි පරිත්‍යාගයක් කරොත් නැති බැරි කෙනෙක්ට හෝ ඉල්ලන කෙනෙක්ට යමක් ඉල්ලන කෙනෙක්ට ඒකත් උදව්වක්. ඉතින් ඔයාට පුළුවන් දෙයක් නම් ඒ දේ කරලා දෙන්න කියලා විශ්වයෙන් කියනවා. හදවතේ ආදරේ පුරවගෙන ඉන්න පුළුවන් වෙයි මේ සතිය. එහෙම නැත්තම් එහෙම වෙන්න කියලා කියනවා. ඒ වගේම තමයි තවත් දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් ද අම්මා කෙනෙක් වගේ වෙන්න. මේක බලන මේ පින්තූරේ තෝරපු ඔයා කවුරු කුමන හෝ තත්වයක කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අම්මා කෙනෙක් කියන්නේ හැම කෙනෙක්ටම එක සමානව ආදරය කරන කෙනෙක්නේ. ඒ කියන්නේ ඒ අම්මගේ ආදරය වගේ හැමෝටම ආදරය කරන්න පුළුවන්ද? හැමෝටම සලකන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයාට මෙන්න මේ වගේ කෙනෙක් මුණ ගැහෙයි. එහෙම වෙන්නත් පුළුවන්. මේ සතියේ ඒ කියන්නේ මේ මම කියන සතිය වලට ආයෝජන කරද්දී ටිකක් හිතලා බලලා ඒ දේවල් කරන්න. ඒ වගේම ඔයා විවාහක කෙනෙක් නම් විවාහ ජීවිතයේදී ඔයා මේ බලන ඔයා හෝ ඔයාගේ කෙනා ආදරණීය කෙනෙක් වෙයි. ඒ වගේම ඔයා ආදරණීය කෙනෙක් වෙයි. එහෙම නෙවෙයි නම් ඔයා ඒ වගේ කෙනෙක් වෙන්න. එතකොට ඔයාලගේ විවාහ ජීවිතය ගොඩක් සාර්ථක වෙයි. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ඕගොල්ලෝ විවාහ වෙලා නැත්තම් තවමත් ආදරය කරන අය නම් ඒත් ඒ වගේ තමයි ඒක ඒ අදාළ අවස්ථාවේ විදිහට මේක ඕගොල්ලෝ යොදා ගන්න. ඔයාලගේ ගතිගුණ ගැන කිව්වොත් ඒ වගේම ඕගොල්ලෝගේ වයස ගැන කතා කරොත් විශේෂයෙන්ම මේක තෝරපු ඔයා අවුරුදු 30කට වැඩි කෙනෙක් වෙන්න ඕනි. ඉතින් හරිනම් කමෙන්ට් එකක් දාලා ප්‍රතිචාරයක් දක්වන්න අමතක කරන්න එපා. ඒ වගේම පරිණත කෙනෙක්. අනිත් අය මොනවා කරත් ඒ කියන්නේ එක එක දේවල් එක එක ප්‍රශ්න ආවත් කලබල වෙලා අර අපි කියන්නේ කුලප්පු වෙනවා වගේ කියලා. මේ වගේ කෙනෙක් නම් වෙන්න බෑ. ටිකක් තැම්පත් කෙනෙක්. ඉතින් කියපු දේ හරිනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා ගොඩක් ලස්සන රූමත් කෙනෙක්. අවංක ගතිගුණ තියෙන කෙනෙක්. අනිත් අයට සලකන්න කැමති. අනිත් අයව පෝෂණය කරන්න කැමති. ගෙදරට කවුරු හරි ආවත් හොඳට කන්න බොන්න දීලා ආදරයෙන් කතා බහ කරලා ඒ වගේ කෙනෙක්. ඒ වගේම අපි හිතමුකෝ අසනීප කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට බෙහෙත් දීලා යාව හොඳට බලා ගන්න. අන්න ඒ වගේ හොඳ කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔව් මම ඔයාට වනේ ආදරය කරන්න කියලා. ඒ කියන්නේ ආදරය කරන්න කියනකොට ඒක ගොඩක් විශාල පුළුල් මාතෘකාවක් ඇත්තටම. ඉතින් ආදරය කරද්දී දැන් ආදරේ විවිධ විදිහට තියෙනවානේ. ඔයා තමන්ගේ ලිමිට් එක දැනගන්න ඕනේ. තමන්ගේ සීමාමායිම් දාගෙන තමයි මේ දේවල් දෙන්න ඕනේ. මොකද මේ සමාජයේ විවිධයිනේ විවිධ විදිහේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක නිසා අපිත් පරිස්සම් වෙන්න ඕනේනේ. මං කියන්නේ ඔයාලත් පරිස්සම් වෙන්න ඕනේනේ. ඒක නිසා සීමාමායිම් දාගන්න එක හැම දෙයකටම හොඳයි. අර ගොඩාක් හොඳ වුණාමත් මිනිස්සු එහෙම දේවල් තියෙනවානේ. මම ඒක ගොඩාක් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා අර
සීමාමායිමත් සීමාවත් තියාගන්න මම කියන්නේ නෑ ආදරේ දක්වන්න කරුණාව මෛත්‍රිය දක්වන්න කියලා තමයි කියන්නේ. නමුත් අර සීමාව තියාගන්න. මේ කාටද මේ කොහොම කෙනෙක්ද දැන් ඔයා විවාහක කෙනෙක් නම් එක විවිධ විදිහට බලපාන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම කරුණාවන්ත වෙන එක ගොඩාක්ම හොඳ දෙයක්. අනිත් හැම කෙනෙක්ටම ආදරය දක්වන එකත් හොඳ දෙයක්. හැම කෙනෙක්ටම මෛත්‍රිය දක්වන එකත් ගොඩාක් හොඳ දෙයක්. ඉතින් මේ දේවල් ඔක්කොම ඔයාගේ ළඟ තියෙනවා. හැබැයි මේ දේවල් ඔයා ළඟ නැත්තම් විශ්වයෙන් කියනවා මේ දේවල් ඔයාගේ තුල ඔයාගේ ළඟ ඇති කර කියලා. විශ්වයෙන් කියනවා ඔයාට ඔයාගේ හදවතට දැනෙන මොනවා හරි දෙයක් කරන්න හිතාගෙන හිටියනම් කරන්න කියලා. ඔන්න ඉතින් මේ සතිය ඔයාට ඒ වගේ දේවල් තියෙනවා නම් ඔන්න ආරම්භ කරන්න පුළුවන්. හරි. ඉතින් මම බලාපොරොත්තුගේ ප්‍රතිචාරය එහෙමනම් ප්‍රතිචාරය දක්වන්න ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි අනිවාර්යයෙන්ම ඊළඟ ටැරොට් රීඩින් එකත් බලන්න. හරි. එහෙමනම් අපි ඊළඟ රීඩින් එකට හෙලෝ පයිල් නම්බර් 2 ඔන්න මම ඔයාගේ රීඩින් එක තමයි දැන් අරගෙන ආවේ. ඔයාට ඊළඟ සතිය මොන වගේ වෙයිද? ඔව්. ඔයාට හිතේ ඔයා නිකන් හිර වෙලා වගේ කියලා, බ්ලොක් වෙලා වගේ කියලා ඔයාට හිතේ. එක පාරටම වෙනසක් වෙයි. හැම දෙයක්ම හොඳට වෙන්න පටන් ගන්නවා. ඔයාට හිතා ගන්න බෑ වේගයෙන් හැම දෙයක්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. හොඳ ආරංචි ලැබෙයි. අලුත් දේවල් වෙයි. අලුත් දෙයක් සිදු වෙන්න තියෙනවා. ඔයාගේ වැඩ පිළිවෙලකට උනේ නැත්තම් ඔන්න ඒ වැඩ පිළිවෙලකට වෙන්න පටන් ගනී. ඔයා පිට රටකට යන්න හිතාගෙන හිටියානම් ඔන්න මේ අවස්ථාව මේ සතිය ඒ වැඩ කටයුතු කරගන්න ඔයාට ගොඩක් උදව් වෙයි. සමහර විට ඔයාට යන්නත් පුළුවන් වෙයි. ඉතින් දැන් මේ රීඩින් එකට කියන දේවල් ඔක්කොම වෙනවා කියලා කියන්න බෑනේ අපිට. නමුත් මේ කියන දේවල් වලින් කීපයක් හරි ඔයාලගේ ජීවිතේට සිදු වෙනවා. මේ සතිය ඔයාලට සාර්ථකව ඔයාලගේ ජීවිතේ දේවල් කරගෙන යන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්න තිබ්බනම් ජීවිතේ කරදර ප්‍රශ්න තිබ්බනම් ඒවට විසඳුම් ලැබෙයි. ඒ විසඳුම් ලබා ගන්න ඔයත් ටිකක් උත්සාහ කරන්න. ඔයා තවම තනිකඩ කෙනෙක් නම් ඔයාට ෂණික ආදරයක් ලැබෙන්න පුළුවන්. ඉතින් මේක බලන ඔයා විවාහක කෙනෙක් නම් කලබල වෙන්න එපා. ඔයාට ඊළඟ අදියරට යන්න පුළුවන්. ඔයාලගේ ජීවිතයේ සතුට ආදරය තව තවත් වැඩි වෙයි. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සතියක් කියලා කියන්න පුළුවන්. විවාහ ජීවිතයේ ඔයා මේක බලන ඔයා විවාහ ජීවිතය යුගදිවිය ගත කරන කෙනෙක් නම් ඔයාගේ විවාහයේ ෂණික වෙනස්කම් කීපයක් ඇති වෙන්න පුළුවන්. මේ විවාහ ජීවිතය තව ටිකක් සාර්ථක වෙන්න පුළුවන්. සමහර විට දෙන්නම පිටරට නිවාඩුවකට යයිද දන්නෙත් නැහැ. එහෙම නැත්තම් ඒ වගේ දෙයකට මේ සතිය ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් කතා බහ කරන්න, ඒ දේවල් වලට අවශ්‍ය දේවල් හදා ගන්න, සූදානම් කරගන්න, ඒවට සූදානම් වෙන්නත් පුළුවන්. ඒ වගේම විනෝද ගමන් යන අවස්ථාත් උදා වෙන්න පුළුවන්. පොදුවේ මං කියන්නේ ඔයාලට විනෝද ගමන් යන අවස්ථා උදා වෙන්න ඉඩ තියෙනවා. විවාහක හෝ අවිවාහක හෝ හැමෝටම කුමක් හෝ විදියකින් මේ කියන දේවල් එකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. ඔයා දැනට රැකියාවක් කරනවා නම්
ඔයා වෙනදට වැඩිය වේගයෙන් වැඩ කරන්න පටන් ගනී. සමහර විට රැකියාව කරන ස්ථානයෙන් විදේශ ගමනක් යන්න ලැබෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් මේ සතිය ගොඩක් හොඳයි. හැම දෙයක්ම ඉක්මනින් සිද්ධ වෙනවා. මුදල් පැත්තෙනුත් වර්ධනයක් සිදු වෙන්න පුළුවන්. ඒ දේවල් ඔයා උත්සාහ කරන මහන්සි වෙන තරමට තමයි හැම දෙයක්ම ලැබෙන්නේ. ඔහු ඔයාට දුව වැඩ කරන්න පුළුවන් වගේ තමයි මට පේන්නේ. මේ සතිය දුව වැඩ කරන්න පුළුවන් කියලා හිතා ගන්නකෝ. එච්චරකට වැඩ. ඉතින් ඒ දේවල් ඉක්මනින් වේගයෙන් කරනවා වගේම ඒවා හරියට කරන්න හොඳට ප්ලෑන් කරලා සැලසුම් කරලා ඒවා කරන්න. ඔව් පොදුවේ ගත්තොත් ඔයාට මේ සතිය එහෙම ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ රීඩින් එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් මේ කියපු දේවල් හරිනම් එකක් හරිනම් ඔයාගේ කමෙන්ට් එක දාලා ප්‍රතිචාරය දක්වන්න. ඒක අමතක කරන්න එපා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයගොල්ලෝගේ ජීවිතේට විවිධ ආකාරයෙන් මඟ පෙන්වන ටැරොට් රීඩින්ග්ස් මම අරගෙන එනවා. එහෙමනම් අපි අනිත් රීඩින් එකට යමු. ඔයාලා හැමෝටම බුදු සරණයි දේවි පිහිටයි. හෙලෝ පයිල් නම්බර් 3. ඔන්න ඔයා තේරුවේ මෙන්න මේ පික්චර් එක නම් ඔයා ලබන සතිය දැන් මේ බලන සතිය ගැන ඔයා මොනවා හරි දෙයක් හිතුවා නම් ඔන්න ඔයාට මේ සතිය ගැන තමයි විස්තරය ලබා දෙන්නේ. මේ සතිය ඔයාට ඔයාගේ ජීවිතේ මොනවා හරි වෙනසක් වෙන්න පුළුවන්. ඒක අහිමි වීමක් වෙන්නත් පුළුවන්. ඔන්න මගෙත් එක තරහ වෙන්න එපා දැන් මම මෙහෙම කිව්වා කියලා. මම දැන් කියන්නේ මේ ටැරොට් කාඩ් ෂෆල් කරලා ආපු රීඩින් එකට අනුව මේ ආපු කාඩ් එකට අනුව තමයි මම රීඩින් එක දෙන්නේ. ඉතින් මේක පොදු රීඩින් එකක්. මේක පොදුවේ දෙන රීඩින් එකක්නේ. ඉතින් මේ කියන දේවල් වලින් එකක් හෝ කීපයක් ඔයාගේ ජීවිතේ සිදුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් හැම කෙනෙක්ටම දුක සතුට දෙකම තියෙනවා. දුකක් ආවොත් හැමදාම දුක තියෙනවද? නෑ. හැමදාම දුක තියෙන්නේ නෑනේ. වෙනසක් වෙනවාමයි. සතුට තියෙන කෙනෙක් නම් හැමදාම ඒ සතුට තියෙන්නෙත් නෑ. ඒ දේවල් වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් පොඩි දේවල් වල අහිමිවීමක් සිදු වෙන්න පුළුවන්. ඒක එක්ක ඔයාගේ හිත ඇතුලෙන් වෙන්නත් පුළුවන්. ඒ දේ සිදු වුණාට පස්සේ සමහර විට ටිකක් ටයිම් එක කාලයත් එක්ක ඔයාට සහනයක් යහපතක් වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්ම යහපතක් වෙනවා. ඉතින් ඒ දෙයත් එක්ක ඒ වෙනසත් එක්ක ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ මොන හරි වැරදි අඩුපාඩු තිබ්බනම් නැවත ඒ දේවල් ඇති කරගන්න එපා. නැවතත් ඒ වැරදි අඩුපාඩු ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න එපා. ඒ දේවල් අවබෝධ කරගන්න. වැරදි හදාගන්න. එතකොට ආයේ ඒ වගේ දේවල් වෙන්නේ නැහනේ. ඔයාගේ රැකියාව ගැන එක්ක රැකියාවේ වෙනස්කමක් වෙලා වෙනත් ඊට වැඩිය හොඳ එකක් හෝ මොකක් හරි රැකියාවක් කියන්නේ වෙනසක් සිදු වුණොත් වෙනත් එකක් හම්බ වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට කඩලා හදන මොන හරි සම්බන්ධව දේවල් ඒ ආශ්‍රිතව රැකියා කරන දේවල් වෙන්න පුළුවන් ලැබෙන රැකියාව. ඉතින් මේක ඇත්තටම මේ සතිය කියන්නේ කෙටි කාල සීමාවක් නේ. මේ කෙටි කාල සීමාව ඇතුළත මේක සිදු වෙන්නේ හැමෝටම නෙවෙයි. ඒ අදාළ අයට විතරයි. දැන් රැකියාවක් නැති කෙනෙක් නම් රැකියාවක් හම්බ වෙන්න ඉඩ ටිකක් අඩුයි. ඒ වගේම රැකියාවක් කරන කෙනෙක් නම් එයා හොඳට රස්සාව එයාගේ රැකියාව කරගෙන යනවා නම්
එතකොට ඒකේ වෙනස්කම් සිදු වෙන්නේ නැහනේ. කොහොම වුණත් ඒ රැකියාවක් බලාපොරොත්තුෙන් හරි හිටියා නම් එහෙම කෙනෙක්ට අන්න අර මම කියපු විදිහේ රැකියා අවස්ථා ලැබෙන්න ඉඩකඩ වැඩි. එක්කෝ ගෙවල් දොරවල් හදන ඒක විවිධ විදිහට අරගන්න පුළුවන්නේ. පොඩි තැන ඉඳලා ඉහළට යනකම්ම විවිධ විදිහට ඒ රැකියාවේ විවිධ අංශ තියෙනවා. ඉතින් ඒක Tamanne ගැලපෙන විදිහට අරගන්න ඕනේ. තව දෙයක් තමයි ඔයාගේ රැකියාව කරගෙන යන කෙනෙක් නම් රැකියාව ඔයාගේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යද්දී ඔයාට පුළුවන් නම් විශ්වයෙන් කියනවා ඔයාගේ කරගෙන ආපු ක්‍රමවේදය ටිකක් වෙනස් කරලා බලන්න. ඒ වෙනස් කරන ක්‍රමය හොඳයි නම් ඒකෙන් ඔයාගේ ජීවිතේට වෙනසක් සතුටක් තියෙනවා නම් ඔයාට දිගට මේ ක්‍රමය කරගෙන යන්න පුළුවන්. ඉතින් පොඩි වෙනස්කම් කීපයක් කරලා බලන්න. හොඳයි. මේ රීඩින් එක හොඳයි නම් ඉතින් ඔයාගේ ප්‍රතිචාරය දක්වන්න. මම කැමතියි ඔයාලගේ ප්‍රතිචාර අහන්න. කමෙන්ට් එකක් දාලා ප්‍රතිචාරය දක්වන්න. ඒ වගේම රීඩින් එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාගේ ජීවිතයට මඟ පෙන්වන ටැරොට් වීඩියෝස් මම අරගෙන එනවා. එහෙමනම් අපි ඊළඟ රීඩින් එකට යමු. ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි. හෙලෝ පයිල් නම්බර් 4. ඔන්න ඔයා මේ තෝරපු පික්චර් එකට අනුව ඔයාගේ රීඩින් එක තමා මං අරගෙන ආවේ. හොඳයි. ඔයාට ජයග්‍රහණ ලැබෙන සතියක්. ඔයා ක්‍රියාකාරීව වැඩ කරයි. ඉතින් ජය ගන්න දේවල් මොනවා හරි කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න ඔයාට මේ සතිය ජයග්‍රහණ අරගෙන එන සතියක් වෙයි. ඔයා මේ සතියේ මොනවා හරි දේවල් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාගේ අභ්‍යන්තරයෙන් කියන දේවල් කරාට කමක් නැහැ. හැබැයි හරියට කරන්න. හරි විදිහට හරි මාර්ගයෙන් ඒ දේවල් කරන්න. විවිධ අය විවිධ අදහස් කියන්න පුළුවන්. නමුත් ඔයා ඒ කරන වැඩේ තමන්ගේ හිතෙන් බලන්න අහලා කොහොමද කියලා. එතකොට ඔයාට ඒක හොඳට කරගෙන යන්න පුළුවන්. ඔයාට මේ සතිය හොඳ විනයක් ඇතුව ඔයාගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම හොඳ ඉලක්කයකට යන්න පුළුවන්. ඔයා මේ සතියේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වීමක් වෙන්නත් පුළුවන්. විශ්වයෙන් ඔයාට විශේෂ දෙයක් කියනවා. දැන් ඔයාට මේ සතිය හොඳ සතියක් වෙයිනේ. කියන්නේ ජයග්‍රහණ ලැබෙන ඒ වගේ ඉතින් හොඳ සතියක් වෙනවනේ. ඉතින් ඔයාට විශ්වයෙන් කියනවා ඒ ලැබෙන දේවල් වලට ආඩම්බර වෙන්න එපා කියලා. ආඩම්බර වෙන්න එපා කියලා විශ්වයෙන් කියනවා. ඉතින් ඒ වගේම ඒ ජයග්‍රහණ ඒ දියුණුව ලබා ගන්න ඔයා පැත්තකට වෙලා ඉඳගෙන හිටියොත් හරිද? නෑ නේද? ඔයා උනන්දු වෙන්න ඕනේ. ඒවට උනන්දු වෙලා ඒවට මහන්සි වෙලා ඒ වැඩ කරගෙන යන්න ඕනේ. ඒ වගේම මේ සතියේ ඔයා එක තැනම ඉඳගෙන වැඩ කරගෙන ගිය කෙනෙක් නම් ඔන්න ඔයාට විශ්වයෙන් කියනවා හැම වෙලාවෙම ඉඳගෙනම වැඩ කරන්න එපා. ටිකක් ඇවිදලා බලන්න මොනවද වෙන්නේ කියලා. ඔයාට හොඳ පාලන හැකියාවක් තියෙන කෙනෙක්නේ. හොඳ පාලනයක් කරන්න පුළුවන්නේ. ඉතින් පොඩ්ඩක් ඇවිදලා බලන්න. මොනවා හරි දෙයක් පටන් ගන්න හිටියා නම් ඒ වැඩේ පටන් ගන්න. ඒ වැඩේට අවශ්‍ය දේවල් ඉක්මනින් සූදානම් කරගන්න.
ඔව් මේ සතියේ ඔයා එහෙම යයිද දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම කියන්නේ එක්කෝ ගමන් බිමන්. දැන් රැකියාවෙන් කොහෙට හරි යන්න වෙයිද දන්නේ නැහැ. රැකියාවේ මොකක් හරි උවමනාවකට වෙනත් තැනකට යන්න සිද්ධ වෙනවා. ඒ රැකියාවක් කරන හෝ රැකියාවක් නොකරන කෙනෙක් වුණත් විනෝද චාරිකාවක් හරි මොකක් හරි ගමනක් යන්න මේ සතියේ සිදු වෙනවා. එතකොට ගමන් කිව්වහම සමහර විට ඔයා විදේශ ගමනක් දාගෙන හිටියා නම් ඒ වගේ ගමනක් වෙන්නත් පුළුවන්. බොහෝ විට ඔයාට මේ සතිය සතුටින් ගත කරන්න පුළුවන් වෙනවා. ඔයා විවාහක කෙනෙක් නම් ඔයා විවාහකයි නම් ඔය දෙන්නට වෙනදට වැඩිය වැඩ කටයුතු සාමකාමීව කරගෙන යන්න පුළුවන් වෙයි. එහෙම උනේ නැති වුණොත් ඔයානේ දැන් මේ රීඩින් එක බලන්නේ. ඔයා එහෙම කෙනෙක් වෙන්න. ඔය දෙන්නට එක අරමුණකට ඇවිත් ඔයාලගේ හැම දෙයක්ම ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඊළඟ පියවරට යන්න පුළුවන්. ඔගොල්ලෝගේ යුග දෙවියේ මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඔයාට කියනවා ධෛර්යමත් වෙන්න. ඔයාට දිනන්න පුළුවන්. ඔය දෙන්නම එකතු වෙලා කතා බහ කරලා හැම දෙයක්ම යම් යම් අරමුණු වලට ගිහිල්ලා ඒ දේවල් ඒ ප්‍රශ්නයක් හෝ මොකක් හරි තියෙනවා නම් ඒක විසඳ ගන්න කතා බහ කරලා විසඳ ගන්න ඒක අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ටිකක් ඉවසන එක කොහොමත්ම හොඳයි. බොහෝ විට හැබැයි ප්‍රශ්න තියෙන විදිහක් නැහැ. මං කිව්වේ හදිසියවත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් සතුට තියෙන යුග දිවියක් කරගන්න පුළුවන්. ප්‍රබෝධයෙන් ඉන්න සතියක් කරගන්න පුළුවන්. ඔයාලගේ හිතේ මොනවා හරි ලොකු ප්ලෑන් එකක් තියෙනවා නම් ඔන්න ඒ ප්ලෑන් එකට යන්න පුළුවන්. මේක විවාහකයට විතරක් නෙවෙයි පොදුවේ මං කියන්නේ. එතකොට ඒ වගේ දෙයකට මොනවා හරි කරන්න හිතාගෙන හිටියා නම් ඒ වගේ ලොකු වැඩකට යන්න පුළුවන්. ඒවා සාර්ථක වෙයි. හැබැයි කොච්චර සාර්ථක වුණත් ආඩම්බර වෙන්න එපා. ඉතින් මේ රීඩින් එකෙන් කියපු දේවල් බොහෝ විට කීපයක් හෝ එකක් හෝ සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් හරිනම් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ ප්‍රතිචාරය දක්වන්න. ඒ වගේම රීඩින් එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න. තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ටැරොට් වලින් මම ඔයාලගේ ජීවිතේට හොඳ දේවල් අරගෙන එන්නම්. එහෙනම් ඔයාට බුදු සරණයි දේවි පිහිටයි. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ හැමෝම ඊළඟට මම දාන ටැරොට් රීඩින් එකත් බලන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. හරි එහෙමනම් සුබ දවසක්. එහෙමනම් හැමෝට